ඔයාලව ආදරෙන් පිළිගන්නවා. මම අද කියලා දෙන්න යන්නේ පහසුවෙන් මහ ගන්න පුළුවන් A-line ගවුමක්. මේ සඳහා අවශ්‍ය වෙනවා මම අරන් තියෙනවා 60 පළලින් යාර 1/2. මේක මම වෙනද වගේම හතරට නවාගෙන තියෙනවා. කන පිට පැත්ත තමයි හතරට නවාගෙන තියෙන්නේ මේ විදිහට. ඕබන් කොටස් දෙකයි නැම්මයි එක පැත්තකට එන්න තමයි නවාගෙන තියෙන්නේ. අපි දැන් බලමු කොහොමද මේ ගෝම නිර්මාණය කරගන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම මේ රෙදි කොටස් නිර්මාණය කරගන්නේ අඟලක ප්‍රමාණයක් උඩින් මෙහෙම අයින් කරලා ඉවර වෙලා. මම ඔයාලට කියන්නම් ඇයි කියලා. අපි අඟලක් අයින් කළා එතන ඉඳන් මිමි ටික නිර්මාණය කරගමු. ඉස්සෙල්ලාම අපි උරහිස මෙම්ම තමයි ලකුණු කරගන්න හදන්නේ. උරහිස මෙම්ම මගේ 14යි. මම ඒක දෙකට බෙදපුවම 7යි. 7ක් තමයි අපි ලකුණු කරගන්නේ. ඔයාලට පුළුවන් මේ ඉර දිගේම ඒ විදිහට ලකුණු කරගන්න අඟල් 7. අඟල් 7 ඉඳලා අඟල 15ට කරලා පොඩි ඇද ඉරක් ඇඳ ගන්නත් පුළුවන්. ඔයාලා කැමති විදිහකට ඒක ලකුණු කරගන්න. මම නම් අඟලක් ඇරලා ඉවර වෙලා මේ විදිහට තමයි කෙලින්ම ලකුණු කරගන්නේ. ඊට පස්සේ අපි එතන ඉඳන් 15ට ලකුණු කරගන්නවා රැගල් උස. අපි අඟල් 7ක් ලකුණු කරගත්තට පස්සේ එතන ඉඳන් 15ට රැගල් උස ලකුණු කරගන්නවා. රැගල් උස ගන්නේ පපුව වට මිම්ම 4ට බෙදලා. පපුව වට 40යි නම් 44න් බෙදලා තමයි මේ විදිහට ගන්නෙ. මගේ විදිහට ගත්තන් පස්සේ 8යි 3 කාලක් වගේ ඉන්නේ. ඊට මම මේක ලකුණු කරගත්තා. එතන මාක් කරගත්තට පස්සේ එතන ඉඳන් ඉදිරියට තමයි අපි පපුව වට රේඛාව ලකුණු කරගන්නේ. පපුව වට රේඛාව ලකුණු කරගන්නේ මේ විදිහටමයි. පපුව වට මෙම 4ට බෙදලා ඒන ප්‍රමාණය ලකුණු කරගන්න. ඊට පස්සේ අපි ලකුණු කරගන්න ඕනේ ඉන වට ප්‍රමාණය. ඉනට උස අරගෙන ඉවර වෙලා ඉනට උස අරගෙන ඉවර වෙලා අපි ඉනට උස මම 14යි ගත්තේ. 14 ලකුණු කරලා එතනින් ඉස්සරහට ඉන වට ප්‍රමාණය 4ට බෙදලා ඒන ප්‍රමාණය ලකුණු කරගන්න. මගේ හැම බෙදුවට පස්සේ 8ක් ආවේ. ඒක ලකුණු කරගෙන ඊට පස්සේ ඉන සිට උකුලට උස ලකුණු කරගන්නවා. මම 7මාරක් කියලා ගත්තේ. 7මාර ලකුණු කරගෙන ඉවරලා එතනින් ඉදිරියට ලකුණු කරගන්නවා. උකුලවට මෙම 4ට බෙදලා යන ප්‍රමාණය මම 9මාරක් කියලා ගත්තේ. ඒක ලකුණු කරගෙන ඒක ඒ විදිහට මාක් කරගන්නවා. ඊට පස්සේ අපි අත කොටස නිර්මාණය කරගන්න තමයි හදන්නේ. අත කොටස නිර්මාණය කරගන්නත් උඩ උරහිසේ 7 ලකුණු කරානේ. එතනින් ඉඳන් 15ට පපුවට රේඛාවට එනකම්ම සමාන්තර රේඛාවක් ලකුණු කරගන්න. රැගල් රේඛාවට සමාන්තර රේඛාවක්. ඒක මේ විදිහට ලකුණු කරගන්න. ඔයාලට පේන විදිහට මෙහෙම ලකුණු කරගත්තා නම් ඇති. ඊට පස්සේ ඒ ඉරේ දැම්ම අඟල් 7ක් nepāලේ ඉරට ලකුණු වෙන්නේ. එතකොට එතන ඉඳලා ඉදිරියට අඟලක් ලකුණු කරගෙන එතන ඉඳලා මේ විදිහට උඩටත් අඟලක් ලකුණු කරගන්නවා. අපි කර්ව් හැඩයක් තමයි නිර්මාණය කරගන්න හදන්නේ. ඊට පස්සේ අපි දැන් අපි රැගල් රේඛාවට සමාන්තර රේඛාව ලකුණු කරානේ. ඒ රේඛාවේ මැදස්තය හොයාගෙන මේ මැද ඉඳලා ඉදිරියට ලකුණු කරගන්නවා අඟල් භාගයක ප්‍රමාණයක්. ඊට පස්සේ අපි ලකුණු කරගෙන ඉවර වෙලා කර්ව් හැඩයක් ලකුණු කරගන්නවා.
අපි පිටුපස අත් කොටස නිර්මාණය කරනකොට මේ විදිහට අඟල් භාගයක් ඉදිරියට හාරවලා කපා ගන්නේ නැහැ. මේ ඇඳුම මේ රිදි කොටස කපා ගනිද්දී ඒක මතක තියාගන්න. ඊට පස්සේ අපි මේ මාක් කරගත්ත කොටස් දිගේ මේ විදිහට අපි ඇඳගෙන යනවා. ඊට පස්සේ අපිට ලකුණු කරන්න තියෙන කර හැඩය මම නිර්මාණය කරගන්න රවුම් කර හැඩයක් මම ගැඹුරු වශයෙන් 4ක් අරගෙන ඊට පස්සේ මේ ඉදිරියෙන් 5ක් අරගෙන මේ විදිහට කර්ව් හැඩයක් ලකුණු කරගෙන කර හැඩය නිර්මාණය කරගන්නවා. ඔයාලට V shape එකක් එතකොට කොටු කර හැඩයක් ස්වීට් හાર્ට් මේ වගේ ඕනම කර හැඩයක් නිර්මාණය කරගන්න පුළුවන්. මම මෙතනදී භාවිතා කරන මිනුම් ඔයාලට වෙනස් කරලා පාවිච්චි කරන්න පුළුවන්. මම නිර්මාණය කරගත්තු විදිය තමයි මම ඔයාලට මේ පෙන්නන්නේ. ඔයාලට මේ කර හැඩේ නම් ඉදිරිපස සහ පිටුපස කොටස් දෙකම එක විදිහට කපා ගන්නත් පුළුවන්. නැත්නම් වෙනස් කරලා කපා ගන්නවන පිටුපස කර හැඩය ටිකක් උස් කරලා කපා ගන්නවන මේ කොටස් දෙක වෙන් කරාට පස්සේ ඒක කපා ගන්න පුළුවන්. දැන් අපි මේ කපා මාක් කරගත්ත මාක්ස් දිගේ කපාගෙන යන්න තියෙන්නේ. මේ කරාට පස්සේ අපි ඩාට් නිර්මාණය කරගන්න විදිහ බලමු. සම්පූර්ණ සත් ඕගොල්ලන්ට කැමති ප්‍රමාණයක් ගන්න මම 40යි කියලා ගත්තේ. අපි මේ විදිහට දැන් මම කොටස් දෙක වෙන් කරගත්තා. මේ මම කපන්න ඉදිරිපස කොටස ඔයගොල්ලෝ අඟලක් මම කිව්වනේ අයින් කරලා තියාගන්න කියලා ඉස්සෙල්ලා. අයින් කරලා එතන ඉඳන් පස්සේ මම මිනුම් ටික ගන්න කිව්වේ. ඒ අඟලෙන් අඟල් භාගයක් මේ විදිහට කපලා අයින් කරගන්නවා. ඉදිරිපසත් මේ විදිහට අඟල් භාගයක් අත කොටසේ මේ විදිහට හාරවලා කපලා අයින් කරගන්නවා. ඊපස්සේ අපි ගවුමේ යට කොටස තවත් පොඩි වෙනසක් කරනවා. මේ විදිහට නැමෙලක තියෙන්නේ. මේ නැමෙලක තියෙන කොටස ඉඳලා අඟලක් උඩට අරගෙන පොඩ්ඩක් හැඩයක් වෙන්න කපාගෙන යන්න තියෙන්නේ. එතකොට එහෙම කරාම අර ගවුම එල්ලා වැටීමේ ස්වභාවය නැති වෙලා ලස්සන පෙනුමක් අපිට ගන්න පුළුවන් වෙනවා. මම ඔයාලට මතක් කරනවා මාව subscribe කරලා තියාගන්න. ඔයාලට වටින වීඩියෝස් ගොඩක් මම ගේනවා. මේ වෙනකොට subscribe-ලා 205 කරලා ඉන්නවා. මාව sub කරපු අයට ගොඩක් ස්තුතියි. දැන් අපි කරන්නේ ඩාට්ස් ලකුණු කරගන්න මේ විදිහට අපේ පපුවට මිම්මයි උකුලවට මිම්මේ ඉනවට මිම්මේ මේ විදිහට අඟල් 3මාර බැගින් ලකුණු කරගන්න. 3මාර බැගින් අපි ලකුණු කරගන්නේ පොයින්ට් අතර පළල දෙකට බෙදපුවාම එන ප්‍රමාණය. ඒ විදිහට මේ මාක් කරගෙන යන්න. අපි මේ මාක් එක දිගේ තමයි ඩාට් එක ලකුණු කරගන්නේ. බහුවට මිම්මෙන් අඟල පාත් කළා තමයි ඉදිරිපස ලකුණු කරගන්න. පිටපස පළුව එහෙම ලකුණු කරන්නේ අඟල පාත් කළා. ඊට පස්සේ ඉනවට මිම්ම තියෙනවනේ. ඉනවට මිම්ම තමයි අපි මේකේ ඩාට් එකේ මැදස්ත හැටියට ගන්නෙ. ඒකෙන් අඟල් භාගෙ දෙපැත්තට කළා මාක් කරගෙන මේ විදිහට
උඩටයි පහළටයි මාක් කරගත්තු ස්ථානවලට මාක් කරගත්තු ස්ථාන දෙකේ ලකුණු කරගන්න තියෙන ඩාට් එක අපි දෙපැත්ත මේ මාක්ස් ලකුණු කරගන්න ඕනේ. මොකද නැත්තම් මහත්දින් එහෙම වෙන්න පුළුවන්. අපි ඊට පස්සේ මේ විදිහටම පිටපස පළුවක් නිර්මාණය කරගන්න ඕනේ. ඊළඟට මම දැන් කරන්නේ මේ අත කොටස නිර්මාණය කරගන්න එක. මේ විදිහට මේ අතට රැගල්ලුස ප්‍රමාණය ගන්නවා. මගේ රැගල්ලුස 8යි 3 කාලක් මම ගත්තේ. ඒකට අපි අඟලක් විතර වගේ වැඩි කරලා ගන්න ඕනේ. මේ ලකුණු කරේ අතවට ප්‍රමාණය. අතවට ප්‍රමාණය මගේ 12යි 12 දෙකට බෙදපුවාම 6යි. මේ තියෙන්නේ අත දිග ප්‍රමාණය. අත දිග ප්‍රමාණයෙන් අපි අඟල් 4ක් ලකුණු කරගෙන කැප් උස කියලා කියන්නේ අපි අඟල් 4ක් හෝ 4.5ක් ලකුණු කරගන්න තියෙන්නේ. ඊට පස්සේ අඟල් 4 මේ විදිහට කැපිලා යන ආකාරයට රේඛාවක් ඇඳගෙන ඒ රේඛාව කොටස් 3කට බෙදා ගන්නවා. ඊට පස්සේ ඇද්දී යන S අකුරක් ඇඩේට මේ විදිහට මාක් කරගන්න තියෙන්නේ. මම ඔයාලට මේක ඉක්මනට කියාගෙන යන්නේ. මම දැන් අත නිර්මාණය කරගන්න විදිය මගේ වීඩියෝ එකකින් කියලා දීලා තියෙනවා මේට ඉස්සෙල්ලා මූලික අත නිර්මාණය කරගන්න විදිය. ඔයාලත් ඒක හරියට බලගෙන ගන්න. මූලික අත අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ ඕනම මොස්තරයක් නිර්මාණය කරන්න කලින්. අපි දැන් මේක අඟල් භාගයක මෙහුම් වාසියක් තියාගෙන කපා ගන්න ඕනේ. මොකද අපි ගොම කොටසට අත අල්ලනකොට මෙහුම් වාසියක් තියෙන්න ඕනේ. නැත්නම් අත කොටසෙන් තමයි අපිට ඒක මෙහුම් වාසි භාගෙ ගන්න වෙන්නේ. ඊට පස්සේ මම රෙදි පොඩි කොටසක් ඉතුරු වුණා මගේ අයිනෙන්. ඊට පස්සේ ඒකට මම පිටිපස්සෙන් ගැඩ ගන්න වට පාටි කොටස් දෙකක් කපා ගත්තා. ඔයාලට කැමති නම් ඉතින් එහෙම කපා ගන්න. නැත්නම් පාටි නැතුව නිර්මාණය කරගන්න පුළුවන්. මේ විදිහට අතට ඊට පස්සේ කට් මාක් එකක් දා ගන්න අපිට මහනකොට පහසු වෙන්න. මේ තියෙන මම පාටි කොටස් දෙක සඳහා කපා ගත්තා. රෙදි කොටස් දෙක. දැන් පාටි කොටස් මහ ගන්න මේ විදිහට කන් පිට පැත්ත හරවලා මෙවුමක් අගින් මහගෙන යන්න. ඊට පස්සේ අනිත් පැත්ත හරව ගන්න තියෙන කොටස් දෙකේම මේ තියෙන එහෙම මහ ගත්තට පස්සේ ඊට පස්සේ අපි අත් කොටස් දෙකේ අත අග වට මහගෙන යනවා. ඒ වගේ පොඩි වැඩ ටික ඉස්සෙල්ලා කරගන්න. ඊට පස්සේ පේශීන් අල්ල ගන්න තියෙන්නේ හොඳ පිටට හොඳ පිට පැත්ත හරවලා මහගෙන යන්න. මෙන්න මහගෙන ගියාට පස්සේ කට් මාක් දාගෙන පේශීන් එක පැත්තට මෙහුමක් ගහ ගන්න. එතකොට මේ පැත්තට ආපහු පෙරලෙන්නේ නැහැ පේශීන් එක. මේ තියෙන්නේ එහෙම මහ ගත්තට පස්සේ දෙපැත්තම ඊට පස්සේ අපිට තියෙන්නේ අත් කොටස් දෙක ගොම කොටසට අල්ල ගන්න. කට් මාක් දාපු කොටසෙන් මැද ඉඳලා මහගෙන යන දෙපැත්තට එක පැත්ත මහල ඉවරලා ආපහු අනිත් පැත්ත මහ ගන්න. මම මේ විදිහට ගොමේ යටින් ඕපන් එකක් තිබ්බා. ඔයාලා කැමති නම් ඕපන් එකක් තියන්න නැත්නම් දිගටම මහගෙන යන්න. ඊට පස්සේ වාටිය මහන්න තියෙන අඟල් කාලක් නවල ආපහු කාලට නවල මහ ගන්න. ඊට පස්සේ පටි අල්ල ගන්න. පටි අල්ල ගන්න ඉනට උස මගේ 14යිනේ. ඒ ඉනට උස තියෙන ප්‍රමාණයෙන් තමයි මම අල්ල ගන්න. මේ විදිහට ඉදිරිපසට පටිය තියලා මේ විදිහට මෙෂ්මක් ගහ ගන්න. එතකොට අනිත් පැත්ත පිටුපසට පටියට ගහන්නේ. එතකොට පිටුපසට එද්දී අර මෙහෙම පේන්නේ නැහැ. පටි කොටස් දෙක මේ විදිහට අල්ල ගන්න. ආධුනික ඕන කෙනෙකුට මේක මහ ගන්න පුළුවන්. මොකද මූලික ඉගෙනීම වෙන්නේ ඒ ලයින් ගවුම. ඉතින් ඔන්න මම කියලා දුන්න ගවුම මහල ඉවරයි.
මගේ වීඩියෝ එක නරඹපු සියලු දෙනාට ස්තුතියි. මේ වගේ වටින වීඩියෝ එකකින් අපි හම්බෙමු. එහෙනම් මම ගිහින් එන්නම්. සියලු දෙනාට සුබ දවසක් වේවා.